වෙල්කම් to YouTube Master Course. මම දාලා තියෙනවා E to Z guide එකක් දෙනවා. මේක total free. ඒ කියන්නේ මේ course එකක් කියන්නේ අපේ YouTube එකේ යන lesson series එකක් වගේ යන්නේ. එතකොට මේ channel එක පටන්ගෙන දැන්ට අවුරුද්දක් විතර වෙනවා. හැබැයි මේ videos දාන්න බැරි වුණා. ඒකට හේතුව මේක තමයි මගේ පස්වෙනි channel එක. එතකොට අපි අවුරුද්දකට කලින් මේ channel එක පටන්ගෙන TikTok by රංග කියන එක පටන්ගෙන මම හිතන් හිටියේ සිංහලෙන් content create කරන්න නෑ කියලා. හැබැයි මට දැන් වැඩ කරන් යද්දි ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නත් එක්ක මට හිතුණා මේ මගේ YouTube experience එක share කරගන්න. දැන් මගේ channel එක බලුවොත් එහෙම අවුරුද්ද කලින් create කරලා videos දාන්න පටන් ගන්න තියෙන ඊට ගොඩාක් කාලයකට පස්සේ. දැන් මගේ අනිත් channel ගත්තොත් එහෙම ඒව schedule එකටම යනවා. මගේ තියෙන්නේ තව සිංහල channels එකක් තියෙනවා. English channels 3ක් තියෙනවා. මේක තමයි පස්වෙනි එක. මේක create කරේ සිංහලෙන් content create කරන්න. YouTube ගැන එතකොට ටෙක් දේවල් software site ඒ වගේ දේවල්. මම ඇත්තටම වැඩ කරන්නේ software. හැබැයි hobby එකක් විදිහට තමයි YouTube කරන් යන්නේ. එතකොට මේ series එකේදී share කරන්නේ මගේ අවුරුදු 6ක විතර YouTube experience එක. මම දන්න skills එතකොට මම නොදන්න දේවල් අනිවාර්යෙන්ම මේ ඉගෙන ගන්න හම්බ වෙනවා ඔයාලගෙන්. එතකොට මේ තමයි මේ course එකේ තියෙන road map එක. ඔන්න ඒ විදිහට තමයි අපි මේ content එක කතා කරන්නේ. අන්තිමට AdSense ගන්න එක ඊට පස්සේ අපේ goal එක වෙනවා. එතකොට මම මේකේ පොඩ්ඩක් මේ series එක කරනවද නැද්ද කියලා තීරණය වෙනවා. මම දැන් මේ වීඩියෝ එක දාලා සති 3ක් විතර මුකුත්ම දාන්නේ මේකට මේට සම්බන්ධව. මම මේ වීඩියෝ එකේ යට Google form එකක් දාලා තිනවා. ඒ form එක submit කරන්න මේ series එකට join වෙනවා නම් මම එකෙන් තේරුම් ගන්නවා මේ series එක දිගටම කරලා වැඩක් තියේද? ඒ කියන්නේ මේවා ඕගොල්ලෝ දන්න දේවල්ද? නැත්තම් සමහර විට තව channels වලින් මේ දේවල් කතා කරලා තියෙන්න පුළුවන්. මම මේ හදන්නේ සාමාන්‍යයෙන් අපි YouTube කරනවා නම් මගේ මේ screen එකේ පේන ටික ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. Tamanට හදා ගන්න ඕනේ skill set එකක් තියෙනවා. example එකකට මෙන්න මේ softwares තුන. අපි මෙතනදී PR කියන්නේ Premiere Pro, PS කියන්නේ Photoshop. නැත්තම් අපිට Photoshop වෙනුවට තව Canva කියලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. Canva නම් ගොඩක් ලේසි Photoshop වලට වඩා. හැබැයි මේ Photoshop වලදී output එක premium ලුක් එකක් එනවා මේ Canva වලට වඩා. එහෙම දෙයක් තියෙනවා. අනිත් එක මේ CapCut කියන එක. මේ කළු පාට එක CapCut. CapCut එකයි Premiere Pro එකයි මේ වීඩියෝ එඩිටින් කරන software දෙකක්. හරිද? එතකොට මේ course එකේ මම මේකට කියන්නම් මේ series එක කියලා. ඒ කියන්නේ videos කීපයකේ මේ දේවල් ඔක්කොම කතා කරන්න. මම මේකේ නිකන් එකින් එක කියන් යන්නම්. මම මේ කොටසෙදි මොන වගේ දේවල්ද කතා කරන්නේ කොච්චරක් ඇතුළට යනවද කියලා. ඊට පස්සේ තීරණය කරන්න මේ course content එක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ බලනවා නම් subscribe කරලා comment එකක් දාන්න. ඊට පස්සේ Google form එක submit කරන්න. මොකුත් comment හෝ නැත්නම් Google form එක submit කරලා තිබුණ නැත්නම් සති දෙකක් තුනක් ඇතුළත අඩුම 10 දෙනෙක්වත් මම මේ content එක මහන්සිලා හදන එකෙන් තේරුමක් නැහැ. මොකද මම මේකට මේ මගේ තියෙන වෙලාවෙන් ගොඩ වෙලාවක් ගිහිලා තමයි මේ record කරලා ඊට පස්සේ edit කරද්දි තව වෙලාවක් යනවා. ඒ දේවල් කරන්න. එතකොට මේකේ තව අරමුණක් තමයි මම මේ channel එකෙන් ලොකු revenue එකක් generate කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩක් අරමුණ තමයි සිංහලෙන් content දීලා අපේ ලංකාවේ කට්ටිය මේ YouTube වලට ගේන එක YouTube වලින් ඩොලර් earn කරන්න ගයිඩ් කරන එක. මම දැනට YouTube එකෙන් revenue එකක් generate කරන ඉඳ තමයි මේ වගේ content එකක් ගේන්න හිතුනේ. මෙතන මම දාලා තියෙනවා Gmail එක. එතකොට මේකේ ඉන්න පුළුවන් YouTube කරලා අතහැරපු කට්ටිය, YouTube කරන්න අලුතෙන්ම හිතන්ගෙන කට්ටිය, එක්ක YouTube එකට YouTube කරන්න කැමති හැබැයි ID එකක් නැහැ. නැත්නම් ID එකක් තියෙනවා ටෙක්නිකල් නොලෙජ් එක නැහැ. එක එක ප්‍රශ්න. එතකොට මේ කන්ටෙන්ට් එකේදී ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට එන ප්‍රශ්න තියෙනවනේ දැන් එක channel එකක් හදාගෙන කෙනෙක්ට තියෙන ප්‍රශ්න. මේකේ ගොඩාක් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ මේ කමෙන්ට් දැම්මොත් තමයි. දැන් ඔයාලා කමෙන්ට් එකක් දාන හැමදේම මම දන්නවා කියන එක නෙමෙයි මම කියන්නේ. දැන් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා ඒදී මමත් දන්නේ නැත්නම් මම ආශ්‍රය කරන තව කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක එයාලෙන් අහලා හරි ඒකට ආන්සර් එකක් දෙන්න පුළුවන් වීඩියෝ එකකින් හරි නැත්නම් කමෙන්ට් එකකින් හරි. මම මේ course content එක ගැන කතා කරන්නම්. මේක තමයි road map එක. පළවෙනියට තියෙනවා Gmail කියලා. Gmail එකේදී කරන්නේ Gmail එකක් අපිට YouTube පටන් ගන්න Gmail account එකක් හදා ගන්න ඕනේ. ඒ account එක හදාගද්දි හරියට settings දීලා. ඒ කියන්නේ වෙන කාගේවත් අතට ඔයාගේ account එක යන්නේ නැති වෙන්න security එක හරියට හදලා protection දාලා ඔයාගේ Gmail account එක මගදී delete වෙන්නේ නැති වෙන්න හදන්නේ කොහොමද කියලා එතෙන්දි කතා කරනවා. ඊට පස්සේ තියෙනවා මේ how to select a topic කියලා. ඔයා YouTube එකක් පටන් ගන්නව නම් අලුතෙන්ම කොහොමද topic එකක් පාවිච්චි කරන්න කියලා එතන කතා කරන්නේ. මේ how to select a topic කියන එකේදී අපි දන්නවා ජනක්ස් අයියාගේ ජනක්ස් බදගේ ඔය topic එකක් ගැන කතා කරන වීඩියෝස් තිබ්බා. තව තිබුණා. එතකොට එතනයි ඒ කන්ටෙන්ට් එකත් බලන්න. ඊට පස්සේ ගොඩක්ම ඔයාගේ දැනට තියෙන ස්කිල් එකක් බේස් කරගෙන හරි නැත්නම්
සමහර කට්ටිය ඉන්න පුළුවන් තමන්ගේ ස්කිල් එක වීඩියෝස් වලින් එළියට දෙනවා. ඒකෙන් මෙයා බිස්නස් එක ජෙනරේට් කරගන්නවා. තව කෙනෙක් ඉන්න පුළුවන් එයා හිතනවා මගේ ස්කිල් එක මේක. හැබැයි මම YouTube වලින් මෙන්න මේ කැටගරි එකකින් වීඩියෝස් කරනවා කියලා. හරිද? ඒ වගේ මේ ටොපික් එකක් සිලෙක්ට් කරගද්දි කතා කරන්න ඕන දේවල් වෙනම තනියම ඒ කියන්නේ සම්පූර්ණ වීඩියෝ එකක් කරනවා. පැයක් විතර ඒකට. ඊට පස්සේ මේ Premiere Photoshop මෙතන තියෙන්නේ ඔයාලට ඕනේ ස්කිල් සෙට් එක. software background එක. අපි දැන් වීඩියෝ එකක් රෙකෝඩ් කරාට බෑ. ඒක එඩිට් කරගන්න ඕනේනේ. එඩිට් කරගන්න ඕනේ. background sounds නැතුව ඒක හදාගන්න ඕනේ. නැත්තම් බලනෙක් යන කරදරයිනේ. ඒ එඩිට් එක කරද්දී ඔයාට ඉගෙන ගන්න වෙනවා වීඩියෝ එඩිටිං software එකක්. මෙතන Premiere Pro කියන එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක හැබැයි ටිකක් පොඩි කාලයක් දීලා ඉගෙන ගන්න ඕනේ. හැබැයි මෙතනදී ඒ Premiere Pro ගැන ඔයාට YouTube එකේ ඕනේ වැඩක් කරගන්න පුළුවන් level එකකට අපි වීඩියෝ 3-4කින් වගේ කරනවා. ඊට පස්සේ Photoshop වලදී Photoshop පාවිච්චි කරන්නේ YouTube එකේ ඒ වගේ ඔයාට banner එකක් හදාගන්න ඕනේ, logo එකක්. ඊට පස්සේ ඔයා හදන හැම වීඩියෝ එකටම thumbnail එකක් හදාගන්න ඕනේ. ඔය thumbnail එකක් හදනවා කියන එකේදී ඔය thumbnail එක ලස්සනට තිබ්බොත් තමයි අපි ඒකට කියන්නේ click through rate කියලා. ඒ කියන්නේ කවුරු හරි එක දැකලා ඒක ක්ලික් කරන රේට් එකක් තියෙනවා. ඒ කියන්නේ 10 දෙනෙක් බලලා 5 දෙනෙක් රේට් කරොත් 5 දෙනෙක් ඒ වගේ thumbnail එක ක්ලික් කරොත් එතෙන් ඔයාලට එනවා YouTube එකේ රේට් එක. ඒ රේට් එක වැඩි වෙන තරමට තමයි ඔයාගේ වීඩියෝ එක ෂෙයා වෙන ගතිය වැඩි වෙන්නේ. තව ෆැක්ටර්ස් තියෙනවා ඔයාගේ වීඩියෝ එක YouTube එකේ ෂෙයා වෙන. ඕක එක ෆැක්ට් එකක්. ඔයාගේ thumbnail එක. ඔය thumbnail එක ලස්සනට හදාගන්න එපේ. ඒ හින්දා Photoshop කියන එක ඕනේ වෙනවා. එතකොට තව වීඩියෝ දෙකකින් විතර ඔය Photoshop කියන එක උගන්වනවා. ඒ කියන්නේ Photoshop ගැන සීරියස් තියනවා. ඔයාට සීරියස් එකම ඉගෙන ගන්න ඕනේ නෑ මේ YouTube එකේ thumbnail එකක් හදාගන්න. ලොකු advanced features ඉගෙන ගන්න ඕනේ නෑ. thumbnail එකක් හදාගන්න. හරිද? ඊට පස්සේ Photoshop එකයි තව Photoshop වගේ එකක් තියෙනවා Canva කියලා. ගොඩ දෙනෙක් ඒක දන්නවා. ඒ Canva account එකෙන් අපිට Photoshop වලට ලේසියෙන් tools තියෙනවා drag and drop කරලා අපිට ඕනේ thumbnail එක හදාගන්න පුළුවන්. ඒකේ වෙනම template උත් දීලා තියෙනවා මේ YouTube thumbnail හදන්න. තුන්වෙනි එක තමයි මේ කළු පාට තියෙන්නේ මේ කතිරේ වගේ CapCut. ඒකත් Premiere Pro වගේ video editing software එකක්. ඒකත් Premiere Pro වගේ මේ PR කියලා තියෙන්නේ. ඒ වගේ අමාරු නෑ මේ Canva කියන එක. ඔයාලට YouTube එකේ edit එකක් කරගන්න මරු ටක් ගාලා shorts හදාගන්න පුළුවන්. ටක් edit එකක් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ copyright කියන කොටසේදී ඒකට වෙනම වීඩියෝ එකක් එනවා. ඒකෙදි කතා කරන්නේ මේ copyright කියන එකේ තේරුම තමයි දැන් ඉන්ටර්නෙට් එකේදී ඔය digital images වලට ඔය videos වලට අයිති කෙනෙක් ඉන්නවා. එතකොට ඔය copyright එක තියෙන්නේ. ඒ කියන්නේ අයිතිය. ඔය හිතන copyright කියන්නේ අයිතිය කියලා. ඔය අයිතිය එක එක්කෙනාට නේ තියෙන්නේ. අපි මේ වෙන කෙනෙක් එකක් අපේ channel එකේ දාගත්තොත් එහෙම ඔයාට වදිනවා YouTube එකෙන් තහනමක්. copyright strike කියලා කියන්නේ ඒක. එතකොට ඔයාගේ එක channel එකට effect වෙනවා, ඔයාගේ video එකට effect වෙනවා, ඔයාගේ income එකට effect වෙනවා, සමහරවිට channel එක නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා ඔය copyright කියන එක YouTube වලදී ගොඩාක් හොඳට බලන්න ඕනේ දෙයක්. copyright වදිනවා thumbnail වලට, ඔයා ගන්න images වලට, ඔයා ගන්න sound track. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාගේ video එක හදලා background එකට sound එකක් දානවා. නැත්නම් sound effect එකක් දානවා. ඒ effect වලට copyright තියෙනවා. ඒ copyright නැතුව sounds ගන්න කොහොමද? ඒ copyright නැතුව videos ගන්න කොහොමද? ඒ website මොනවද? ඒ වගේ videos ගන්න පුළුවන් videos සෑහෙන 10000ක් 20000ක් තියෙන site තියෙනවා. images ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ කියන්නේ no copyright කියන්නේ copyright වදින්න නැතුව ඔයාලට ඒවා YouTube එකට කෙලින්ම ගන්න පුළුවන්. ඒ video clips, ඒ sounds ඔන්න ඔය දේවල්. ඔකට එතකොට තනිකරම වීඩියෝ එකක් එනවා. ඊට පස්සේ ඔයා කොහොමද ඔයාගේ පළවෙනි වීඩියෝ එක හදන්නේ? මෙතන මේ එක්කෙනෙක් YouTube කියන ලොගෝ එක අතේ තියන් ඉන්න එකේ මම අදහස් කරලා තියෙන්නේ එතෙන්දී ඔයා ටොපික් එකක් තෝරගෙන වීඩියෝ එකක් හදලා thumbnail එකක් හදලා copyright නැතුව ඒකට sounds දාලා ඒ ඔක්කොම දාලා කොහොමද YouTube එකට ඔයාගේ පළවෙනි වීඩියෝ එක දාන්නේ? හරිද? එතනදී අපිට බලන්න වෙනවා මේ SEO කියලා කැලලක් තියෙනවා. ඒ SEO කියලා කියන්නේ search engine optimization කියන එක. නැත්නම් ඔයා උගන්වනවා ගණිතේ. ඕලෙවල් මැත්ස් කියලා හිතන්න. එතකොට YouTube එකට ඇවිල්ලා කවුරු හරි සර්ච් කරනවා ඕලෙවල් මැත්ස් කියලා. ඔන්න ඔයා ටයිප් කරන වචන දෙක තියෙනවනේ. ඔන්න ඔය වචන දෙක බේස් කරගෙන අපි කියනවා එමට මේ වචන වලට keywords කියලා. keywords කියන්නේ මිනිස්සු ගොඩාක් පාවිච්චි කරන වචන පැටර්න් එක. ඔන්න ඔය වචන ඒ කියන්නේ keywords. ඕවා බේස් කරගෙන තමයි ඔයාගේ වීඩියෝ එක කාට හරි හම්බෙන්නේ. search engine optimization කියන්නේ YouTube කියන search engine එකේ උඩට. ඒ කියන්නේ අපි දන්නවනේ දැන් ඕලෙවල් මැත්ස් කියලා ගියවොත් වීඩියෝ ගොඩාක් ලිස්ට් වෙනවා. එතකොට ඔය පළවෙනි වීඩියෝ එක, දෙවෙනි වීඩියෝ එක, තුන්වෙනි වීඩියෝ එක ඕවා ලිස්ට් වෙන්නේ ඔන්න ඔය keywords, ඔන්න ඔය search engine optimization කියන ඒවා බේස් කරගෙන. එතකොට ඔයාගේ වීඩියෝ එක ඔයාගේ කැටගරි එකෙන් උඩට ගන්න කොහොමද? අන්න ඒකට තමයි search engine optimization කියලා වෙනම කොටසක් තියෙනවා. ඒ කොටසට ඒක ඉගෙන ගන්න ඕනේ කොටස. keywords හොයාගන්නේ කොහොමද? ඒ keywords
අපිට අපි දැන් වීඩියෝ එකක් දාද්දී ඒ වීඩියෝ එකේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි වීඩියෝ එකේ ටයිටල් එක, අනිත් එක තමයි ඔයා හදන thumbnail එකට පුළුවන් metadata කියලා ඒ keywords දාන්න. ඒක ඊට පස්සේ ඔයාගේ වීඩියෝ එකට description එකක් තියෙනවා. ඒ description එකට keywords දාලා පොඩි දෙයක් ලියන්න ඕනේ. ඊට පස්සේ වීඩියෝ එකේ අන්තිමට දාන්න තියෙනවා tags, hashtags කියලා තියෙනවා. අන්න හෑෂ්ටැග්ස් දාන්න තියෙනවා. තව වෙනම ටැග්ස් කියලා කොටසක් තියෙනවා. අන්න ඒ දේවල් දාන්න විදිහ. ඒක තමයි මේ search engine optimization එකකින් කියලා දෙන්නේ. හරිද? එතකොට ඔයාගේ වීඩියෝ එක පබ්ලිෂ් කරන්න කලින් මේ search engine optimization කියන කොටස කරන්න ඕනේ. අපි search engine optimization කියන කොටසට free tool දෙකක් කියලා දෙනවා. එකක් තමයි මේ VIDIQ කියන එක. අනිත් එක තමයි TubeBuddy කියන tool එක. හරිද? මේ TubeBuddy එක හැම paid එකක් තියෙනවා, free එකක් තියෙනවා. අපි ්‍රී එක කතා කරලා කැමතික ඩොල තුනක් දිලා පේඩ්ඩක් ගන්න පුළ ඒ පේඩ් එක ෆීචස්ටික වැඩිපුර තිය හරි එතකොට VIDIQ ගැන ටියබ්බඩි ගැන කතා කරන ඉට පස කීවර්ඩ්ස් දාන විදිහ ඒටික මෙන්න මේටිකේදී හොයාගන්න තියෙන ඉට පස මේ ටිප්සන් ෆික්ස්වලදී අපි ටිප්සන් ෆික්ස්වලදීම කතා කරම මෙතන කියල වැඩක් නෑ ඔන්න වීඩියෝ එක දාලා ඔයාගේ ස්කිල්ස් ටික හදාගෙන අපිට මෙතන මේ කියලා තියෙන YouTube AdSense කියලා. ඔය YouTube AdSense කියන්නේ ඔයා YouTube එකේ වීඩියෝස් ටිකක් දාලා ඒ වීඩියෝස් කට්ටිය බලද්දී ඔයා දැකලා ඇති ඔයා වීඩියෝ එකක් බලද්දී ඔයාගේ වීඩියෝ එකේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. එක ඇඩ්වර්ටයිස්මන්ට් යනවා, එක බැනර් තියෙනවා. ඔයා ක්ලික් කරලා ඇති skip ad කියලා ඕනේ තරම් YouTube එකේ. අන්න ඒ වගේ ඔයාගේ වීඩියෝස් වලත් ඔන්න Google මෙන්න මේ Google AdSense කියන සර්විස් එකෙන් ඇඩ්වර්ටයිස්මන්ට් දාගන්න පුළුවන්. හැබැයි ඔයාගේ YouTube channel එකට Google AdSense කියන එක ගන්න නම් ඔයා YouTube එකේ අදාළ නීති ටිකක් තියෙනවා. නීති කියන්නේ requirement ටිකක්. ඔයා මෙන්න මේ ටික සම්පූර්ණ කරන් ඉන්න ඕනේ. ඔයාට මෙච්චර subscribe ගානක් ඉන්න ඕනේ. ඔයාගේ වීඩියෝස් මෙන්න මේ වගේ ගානක් බලන්න ඕනේ. අන්න එහෙම තියෙනවා. අන්න ඒ දේවල් හදාගන්න විදිහ. එතකොට අපිට YouTube කරන් යද්දි අනිවාර්යයෙන්ම ඔයාට විනයක් තියෙන්න ඕනේ ඒ YouTube channel එක දිගටම කරන් යන්න. පටන් ගන්න පුළුවන් හැමෝටම. හැබැයි දිගටම කරන් යන්න විනයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට මොටිවේෂන් එකක් තියෙන්න ඕනේ. ඒකට හේතුව YouTube පටන්ගෙන වීඩියෝ සමහර විට වීඩියෝ 10කින් විතර subscribe 1000ක් විතර ගන්න කට්ටිය ගොඩක් අඩුයි. අඩුම වීඩියෝ 50ක් විතර වට දාන්න කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ, මොටිවේෂන් එකක් තියෙන්න ඕනේ. අදාළ සීක්වෙන්ස් එකට. ඒ කියන්නේ සතියේ වීඩියෝ 1යි සතියේ වීඩියෝ 2යි කියලා දාන්න විනයක් තියෙන්න ඕනේ. ඔන්න ඔය ටික අපි පිළිවෙලට කරොත් තමයි මෙන්න මේ Google AdSense කියන එකට අපි ඉල්ලුම් කරලා ඒ AdSense අපේ channel එකට අරගෙන අපිට income එකක් හදන්න පුළුවන් වෙන්නේ. YouTube AdSense, Google AdSense කියන්නේ YouTube AdSense පත් තමයි. Google AdSense කියන කොටසේදී ඔයාට AdSense ගන්න channel එකට දැන් මේ කතා කරන වෙලාවෙදී 2025 වෙද්දී සමහර channel වලට subscribe 500යි watch hours කියලා තියෙනවා. watch hours කියන්නේ ඔයාගේ වීඩියෝ එක බලන පැය ගන්න. ඒ watch hours 3000ක් හදාගන්න ඕනේ. සමහර channel වලට subscribe 1000යි watch hours 4000යි හදාගන්න ඕනේ. ඔන්න ඔය ටික හදාගත්තට පස්සේ මෙන්න මේ copyright කියන ඒවත් මුකුත් නැත්තම් ඔයාලට පුළුවන් මේ AdSense කියන එකට application එක දාන්න. එතකොට Google එකෙන් කරන්නේ ඔයාගේ channel එක team එකක් බලලා ඔයාට AdSense කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාට එතන income එකක් හැදෙනවනේ. ඊට පස්සේ ඒක අපි ලංකාවේ account එකකට ගන්න ඕනේනේ. අන්න එතනදී ඔයාට YouTube එක ඇතුලෙන් ගිහිල්ලා Google AdSense account එකක් හදාගන්න පුළුවන්. ඒ account එකක් හදාගෙන ඒක verify කරගන්න ඕනේ. ඒ verify කරගත්තට පස්සේ එතෙන්ට අපේ ලංකාවේ බැංක් එක connect කරාට පස්සේ හැම මාසෙම $100 පිරුණ ගමන් ඔයාගේ ලංකාවේ account එකට සල්ලි ටික එනවා. ආයෙ මුකුත් හදන්න දෙයක් නැහැ. ඔයාට ඊට පස්සේ තියෙන්නේ මේ copyright ගහගන්න නැතුව normal ඔයාගේ වීඩියෝ ටික publish කරගෙන යන්න. හරිද? ඔක තමයි අපේ goal එක. $1 income එකක් හදන එක. ඔන්න ඔය ටික තමයි වීඩියෝ එකේ කතා කරන්නේ. එතකොට මේ වීඩියෝ සීරීස් එක හොඳයි නම් content එක ඔයාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා වගේ නම් අනිවාර්යයෙන්ම subscribe කරලා Google form එක submit කරලා තියන්න. මම සති 3ක් හෝ 4ක් Google form එක බලනවා කවුද මේකට ඉල්ලුම් කරලා තියෙන්නේ ඒ දේවල්. ඊට පස්සේ මේකේ වීඩියෝ සීරීස් එක මේ පටන්ගෙන දාගෙන එනවා ගොඩක් ඉක්මනට. මම නිකන් එකක් හදලා තියෙනවා. කලින් කතා කරපු දේවල්ම තමයි ඔයා channel එකක් කරගෙන යද්දි ඔයා YouTube එකේ channel එක ඕන කෙනෙක් වෙද්දි ඔයා දැනගන්න ඕනේ දේවල්. topic එක, category, video editing, graphic designing, search engine optimization, YouTube එකේ rules and regulations. එහෙනම් thank you.